අයියෝ ඉතින් පුංචි ග්‍රාමයක පස්සේ අපි ඇවිල්ලා ඉන්නවා පොතක් කතාවක් හතරවෙනි එපිසෝඩ් එකට. අද අපි තෝරගන්නේ තවත් සුවිශේෂී කවියක්. ඔහු නවීන ටිම් ප්‍රාණකීර්ති. ඔබට මේ ගීතේ මතක ඇති. නංගියේ අම්මා අම්මා මයි තාම වැරදුනේ අපි නිසා ඈරෙද්ද කෝ. බක්මා හේකෝ බීජ කුකුල නදාක නංගියේ අම්මා උඹ ඉලවද කේ. පොඩි ගීතේ සාරවල නලගන්න. ඉතින් මේ ගීතේ වචන වල පිටාය තමයි ටිම් ප්‍රාණකීර්ති. එහෙම නැත්නම් ටිමා. ඉතින් ටිම් ප්‍රාණකීර්ති කියන්නේ ෆැන්ටසි එකකින් දරා නැත්නම් යුරෝපියා විතර කවිය මොස්ලික් නෙමෙයි. ඔහු කියන්නේ මේ මහ පොළොවේ පැලවෙන කවිය. මිනිසුන්ගේ ඇගේ හැප්පෙන කවිය. අපිට පාරට මොකදොරට වැස්සට පස්සේ මුද දෙහෙන කවිය. ඉතින් ඒ ප්‍රාණයේ දෙවනි පොත තමයි යන්නන් චන්දරේ. ඉතින් අපි අද කියවලුවා යන්නන් චන්දරේ කියන්නේ. මම මුලින්ම තෝරගන්නවා 47 වෙනි පිටුවේ වෙන ප්‍රේමක මුනිවරන් මුණ කියන කවිය. මොනවද ඔයයිකට? ගේ කෑමට අසයි වේටර් කොට නැඹුරුව වේගෙසට මං කාට එකක් දුන්නා ගෙදර ගියේ ඊටවරේ වත් කඩක් කෑහි කියලා උඹයි කෙල්ලයි දෙන්න මොනවා හරි කාලා මදි වෙන්නේ නැත්තේ මාළු කියනවා නෙමෙයි. ඉතින් මේ කතා කරන්නේ මෙක් සහ පුතා සහ දේවියෝ හිතන්නේ කඩේකට උඩලා කෑම කන්නට කලින් සල්ලි තියනවද කෑම කන්න කියලා පොඩි කතාවක්. ඉතින් ඒක ගැන ඇතිවෙච්ච සංවාදය තමයි පටන් ගන්න කවිය. යාවද වසුන්ගත තුරුණු දෙම්වත් ඉවර ඉසියුම්ම දෙනෙහි මානමි විදෙන් විද තොරගයි පූල් කෝලා දෙක. ඉතින් අපූර්වට පුව මේ වෙනස නැත්නම් මේ ආර්ථිකය තුළ තියෙන මේ දේශපාලනික කතාව කවියට අරන් ඇවිල්ලා තියෙනවා. යටි තෙන්නා වෙන තියාවට ජීවිතයේ විසල් වර්ධනයේ ලපටි ආදරයකට. ඉතින් එම් කියන පුංචි කාලේ ජීවිතයේ තියෙන බර දෙන්නේ නැහැ කියලා තමයි කතාව කියන්නේ. ඉතින් ඒක උ වෛර කරන්නේ නැහැ. අපි දිනාවකට තියෙනවා කමක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඔහුගේ විවිධ කතා කරනවා. ඉස්පිරිතාලේ ඉඳන් මට පිළියක් නැහැ. බඩ රෝදලක් දවසනේ. ඔයා පව් උදේට අර කාලේ නැතුව ඉතින් කන්නකො වන්නේ මගේ නතර කීයක්ද තිබුණා. බඩ කියන්නේ සාමාන්‍ය බස් වලින් මේ කලරයක් පිසිබගෙන ඒක මොරානේ නැතුව නැති වුණාට පස්සේ ඒ කලර කොටස් ඊට වශයෙන් ඉවත් කරන්න අපි සෙට් කරනවා. ඉතින් එතකොට මේක තවත් දුක්ඛාන්තයක් කියලා වර කරගෙන එන ගමනක්. ඒ ගමනේ අතරතුර තමයි උන්ට ඒක කොන්න කාණ්ඩයකට පොදවන්නේ. සෙල් පිළිමයක් මේ නොරිස්තුම් බැලුම්ලයි කැහැඩු වේටර් කොළ ගේ නොපේන්නේ තුනක් කෙඳිරු වේටර් ඊළුණා උසැනි ඉකිහඬක් කියලගන්න සිහින් සුසුමක් පිරුණි ආවදී දයාවේ මුදු බැලු අපවට ආදවටගෙන තුරුණු පෙම්වත් යවල මිදෙනු බැරි තරුණකින් අනුන්ගේ නිදුම් මුල් හොරාගෙන තමන්ගේ ලෝකයේ පැන කරන ලපටි පෙම්වන්තේ මනුතැවුවේ ඉව කරන්නේ මාහදේ රාමවිද පෙමක මුනිවරන් යුම. ඉතින් බලන්න සමහර දේවල් දිහා අපි බැලුවැලමට හිතන මොකට වඩා වෙනස් අවධානයක් දෙන්න පුළුවන්. ඉතින් මිනිස්සුම ජජ් කරන්න එපා. දැන් කොහොමද කියලා කියන්නේ ඒකයි. මම ඉස්සර කිව්වා ඉන්නත් කියන්නේ මේ පොළවේ ගැටිලා සමාජයේ ගැටිලා අනුමුති නවර කෙනෙක්. මේ බලන්න සටන් කරන සොක්කන් කියන පරමාන්තිය 52 වෙනි පිටුවේ තියෙනවා. සටන් කරන සොක්කන්. අල්ලාහු අක්බර්. පල්ලියක ඉන්න ඉස්සර මුස්ලිම් අබුවකින් මතුවේ කළු දෙවන සැකිලිරුව. එතකොට ඉර උගදුරයි ඉස්ලාම් ටවර්. ඉන්දියන් ඩයිවර්සිකලේ විදිල්ලක්සේ ඇදියයි ළඟම සති පොළ වෙත සයිකලේ නවත්තයි පුතේ වගේ එළවලු ලොරි බඳක් අග නම් සොක්කම සොක්කෙක් නොවේ කිසි විට කොක්කෙන් ගහන කෝණි
ගත්තාම කරගතට ඔක්කොටම පුදුමයි. තරබාරුන්ට වැරදෙන්නේ කොහොමද මෙහෙම කූරට එකකට. ඉතින් මුට කරගන්න මොස්සේ ගැන තමයි ඔහු කවි කතාව කරගෙන යන්නේ. ඉතින් මේ අනුගුණ විස්තරය වගේ පැහැදිලිව අපේ මේ සමාජයේම තමයි. දහදින් පෙනෙන විට උකය පච්චයක් දේශේ දක්නද මෙන්න මේ කියා කිව හැකි රුවක් එහි නොවේ පැහැදිලි පච්චයත් ඔහුගේ වීරුණ අතීතය වගේ වුණු ඉතින් මේ විදිහට ඔහු ගැන කවිය විශ්ලේෂණය කවිය ඉතා ලස්සනට ඉවර කරනවා මෙහෙම ගෑන් අත්වලට මිටිකී දිවිසිඳුණු පිළිමිය ලවුල් පූර්ව සංකේතාත්මක සංකේතාන්තයක් කියලා තියෙනවා තාම එළියේ දාන සුළු ඔබාගෙන පහේ සිරියට සයිකලේ පදී අහුවට හඳ පළුව අහසේ විදකට ලපටි හඳ බෑවේ එක්කම් රේස් නොබැන්නට සොක්කම් හෙටත් මුහුව ඉර එක්කම් සටන් කරනවා සොක්කම් ඒ ඔබේ කවදාවත් මිනිසුගේ ජීවිතේ දුක මිනිස්සු ජීවිත කොච්චර දියුණු ආරම්භයක ඉන්නවද මේ දේශපාලනික කතාව බහුතරයේ ඔහුගේ කවිවල අපිට වෙනවා. ඒකයි යථා චන්ද්‍රය වගේ ඔහුගේ කවිවලදී කවිවල හොයාගෙන කියවන්න වටින්නේ. ඒ වගේම ඔහු විතුරු ඇසුර විතුරන් අතර තියෙන බැඳීම විතර කවිය ඇතුලේ කතා කරන කෙනෙක්. මේ කවිය බලන්න ඔහුගේ යොමුයාටකම එහෙම නැත්නම් ඔහුගේ අවංකකම අපිට දැනකට ගියාට පස්සේ නැත්නම් අපි බොහොම විද්‍යාවේ පටන් ගන්න කියලා ගියාට පස්සේ ගොඩක් දෙයක් නවත වෙනවා. හැබැයි ඔහු රෑ කවියක් මෙහෙම කියනවා. කලකිරියට රාත්‍රී මුරකම ලෙස මාසේවයක මුරකුඩියක සේවයේ ඉදි සිටින තරුණයෙකුට වෙන්නේ. ඔහුද කවියෙකු බව පසුව දැනගත්තේ. ඉතින් මේ නෑනුම් කවියට තමයි කියන්නේ. ඔහු දන්නවා මේකේ කාටට කොහොමද කියන්නේ. බදාගෙන සඳත් ආයෙම තෑරපන්. පතාගෙන මුතු මොහොත ලැබුවා නම් කියනවා. සදා කල් උනත් බැරි නෑ දිවරම. හදාගෙන ඉඩක් කවි පදයක් ලියපන්. සදා කල් උනත් බැරි නෑ දිවරම. මිතාගත්තේ වූ ඇහැරෙන කවිය. බදාගෙන සඳත් රෑ ආසෙම ලියපන්. කැකෑරෙන නමල් නැකිනම් සඳ හොයපන්. ඒ වගේ බොහොම දීවුරු ප්‍රසූ සුකුමල එහෙම නැත්නම් මේ හරියට ශාන්ත කවි නෙමෙයි බොහොම ඇඟි ඇනෙන ඉතේ ඇනෙන හිත වහන කවි තමයි කියන්නේ මේ කවි පන්ති බලන්න පෙට්ටි කඩේ මාත් 70 මිනිත්තුවේ පෙට්ටි කඩේ මාත් කල්නතෝනී නම්පත් ජීවිතේ පොඟවගෙන සදා කල්හිම ජීවිතේ හදාගත් දීපේ මේ මිශ්‍රණය තවරා ගන්න වලාකුවක් හදවතේ ලෝකේ පෙරළුණත් වගක් නෑයි පස්සේ පෙට්ටි කඩේ මාතා මිනී ගැටුවේ ඉස්කාසුයි ඉතින් මේක බලන්නේ අතන මේ පෙට්ටි සාප්පුවක පිළිෙම් බාම් කරන උපිනේ කියලා මට මේක කවි පටන් ගන්නකොට මතක් වුණා මට වෙච්ච දෙකීම එක්තරා රෝහල් නෝකට කරනකොට රෝහලේ මුත්‍රාශාලාවේ වැඩ සේවකයෙක් කිව්වා ඔහොම කතා සර්වෝම කියනවා මම ඕනේ කියලා. ඔව් කියනවා අපි නම් නොබොන දවසක් නැහැ කියලා. ඉතින් බලන්න. ඒ ජීවිතයේ තියෙන කාර්යකම් මොනවද ජීවිතයේ නීරසකම් නැහැ නැත්නම් මේ විදිහට අත්දැකීම් ටික මේ විතර සාමාන්‍ය උත්සාහ කරන ලෝකයේ මට හිතුණා මේක මොකු පිටිමාර පුතේ තරගේ හම් වෙනවා. කල්ලතුණී නම් ජීවිතේ මොග වගේ සදා කල්හිම ජීවිතේ හදාගත් දිව්‍ය මේ මිශ්‍රණය තවර ගන්නවා ලාකුවක් හදවතේ අපි හිතුවට බලමු තෙල් මද්දක විස්තර ශරීරයක අතුරු වහන්නේද ඕමුලින්ක සායක ලස්කර කඩවල්ලන්ගේ අධ්‍යදාගෙන ප්‍රේමවන්තියගෙන් දැරි ලෙසද ආත්මීය නවතන කියුවා ලැබුණු විලාමයට මිනි කපට පොල්ලේ බැඳගෙන බෑ අපේ ගෙදර දුන්නට විසුමක් නෑ සින්දු කියා තරු තෝරන තරගෙන අවසන් සීයේ තේරු ප්‍රේමයේ නික්ම කියත් යලි එන්නේ නෑ කියලා ආයෙම මහටි වැහි තෙල් බීලා
ඉතින් මිනිමකට එක්කමට වදින්න බෑ කියලා උදාහරණයක් දෙන්න තියෙනවා. අනේ හරි දෛව වල විදිහට එම්මාම කරගෙන උදාහරණ දෙන්න. වෙවුලන හතෙන් විදාන නඩු කරගෙන පිහිරුඩු වැද්දා පෙම් කළා යමු. එක හිත නැති පෙම්වතිය විහාරවල මානස පොද නොවී ඉඳුනේ. පිළිගන්න. වැහි බීරක සීතල හැන්දෑවේ වයසක ඩ්‍රයිවර් දැන නුදුපු දැන. මියගිය ප්‍රේමයේ වත්තම් කරගෙන මාර්තවුඩ වීරිය දුවසලට වැස්ස මැදින් කන අතුර කපාගෙන කියන ගුවාමල ගෙදර සොයාගෙන ගිනිගෙන ඇවිලෙන හදවත සිරුවේ තිත්ත මතක දුම් වැඩිය දල්වගෙන වාත වේගයෙන් ආපහු වෙනට අතුරු පාර අතුරෙක් වී හනිකට මාර ගහක් මෙවුවා ඉස්සරහට දෝරගලා බීරෙන නැති මාර ගහෙන් අතුලේ කැටවිත්තා මරත්තේ බැල්මක් වරන්දා මාර්තා ඇස්තක හැරගෙන වුණා. ඉතින් ඒ වගේ අත්දැකීමක් විදිහට වුණොත් මොනතරම් සම්දාගයක් මොනතරම් විප්‍රයෝගයක් දැනෙයිද කියලා අපි හිතාගන්න බෑ. ඉතින් මාර්ග අයන බලමු. අතුරු පාරට හැරෙමුද? හැරෙන්න උනාද හිතාවනා කරුතියද කියලා. හිතන්න ඔබට බලන්න. ඉතින් එපිසෝඩ් එකේ අවසානයේ අපි තෝරගන්නවා පොතේ තේමා කවිය ඒ හෙට අවසරයි. 81 වෙනි විදියට. ඉතින් මුචි සටහන් ගන්න වගේ කරන්නේ. කලින් මහගෙදර අධ්‍යයනය අලුත් නිවසක පදිංචියට යන හම්සැමියවල ඇඟමැලි කඩලා විපත් පටලවාගත් වේදනා පොදිරැස දැන් බුරු හැර කුර වෑදුවා එන්ජින් හිස ඉතින් යමු කියලා අලුත් ගෙදර මාබිලියේ ඉදිරිපස අසුරේ විද්‍යාන සොල්සිරිද සුරකීල කියන ඇති පැහැදුණු නිරවුල්ව ඉල්ල නිමවන් කියන වැඩ කරවිලගේ අලුත් ඉහිනේ ඉතින් බිරිඳගේ වුණාට තමන් මහගෙදරින් එළියට යන සැමියෙකුගේ කතාවක් තමයි මේ කියන්නේ. ලොරි තට්ටුවේ ගාන දොරට ගිහින් රැහන් පැටලු හරිනේ. මා පැටලිලා මහගෙදර මතක මල් ගානේ. ඉතින් මහගෙදරේ එළියට බහැලා ඔබ දන්න ඇති ආයේ කොච්චර අමාරු වැඩද කියලා. ඉතින් අතන විශේෂයෙන් මෙතන දෙතවලියේ මේ දෙකම බලන්න මහා ගෙදර මතක මාළු ගානේ. ඉතින් මහා ගෙදර මතකයේ උට මාළු වගේ ලස්සනයි. වංගුවේ කඩේ මතුවේ වංගුවේ කඩේ මතුවේ ලෑලි වංගුවේ ඉන උරුද්දට අතවන්නේ චන්දරේ. අකුරු හතරක් මේ තරම් බලද යන්නන් චන්දරේ. හැමදාම ආගිය අනවරත ගමනේ උගුරකට දෙවාග රතුවක් කගේ පොළ තුනේ වෙන තිතක් මොනි හදවතේ තාම දිවනයි නිමුනේ නෑ රතුවක් කී මාදේශ ඔට්ටුවේ වටපිට උඩා කන්නට පලායයි සියලුදේ ඇසිල්ලෙන් මමට දුම් වැටියකින් පලහම් මතක පරණැල් කොළ ඉතින් ලොරි පිටිපස්ස ඉඳගෙන ටිකෙන් ටික තමයි මහදවරේ ඉඳලා තියෙන්නේ මතක ටික පහ කරගෙන යනවා මතක අමතක කරන්න උත්සාහ කරනවා බිරිඳගේ ඉන්නේ ඥානලා කඩාගෙන වැතිරෙන්නේ ඉන්නවා ඈ හැඩ කරන වැතිරෙන්නේ ඉන්නවා ඈ හැඩ කරන නිදි පොළ මහපුුණ සයනේ එනවා පූර්ව කවි ගණනාවක් ඔහු යන්න චන්ද්‍රේ උතර දීලා තියෙනවා ඔයාලා කියවන්න ත්‍රිකාණ කීර්ති කියන්නේ වගේ කියවලා වටින කවියක් ඉතින් ඔහුගේ තවත් කවි පොත් කීපයක් තියෙනවා ඉතින් ඒ සෝර කතා කරමු ඉතින් අපේ මේ පොතක් එක්ක කතාවක් එක්ස්පෝස් වල කට්ටිය ගුවා මේ කවි පොත් විතරද කියවන්නේ අපි කවි පොත් කියවන්නේ නැහැ එහෙම වගේ දේවල් ඉතින් කවි පොත් වල විතරක් නෙමෙයි අපි කවි සින්දු චිත්‍ර මේ ඕනම දෙයක් ඕනම කලාවක් විමසලා බලන්න පුදු විචාරයක් කරන්න අපි උත්සාහ කරනවා ඉතින් ඒ වෙනසත් එක්ක අපි මොනවද ඔබේ අදහස් ගොඩක් වටිනවා පුචි කමෙන්ට් එකක් දාන්න වටිනවා කියලා හිතෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න බොහොම ස්තුතියි ජය